Kaki number photo hita මේ phone එකෙන් දාගමු අනිත් එකට. හරි. photo hita waste අයියා. ඔබගේ number එක අනිත් number එකට දාගන්න හිටා. තිරෝණිය ආන්ත කරොත් තිබ්බ මචං අටල කත්තෙමු. ඩේටාන් අනිත් number එක share කරන්න. තාපන් මේකේ data නැහැ. හරි තියෙනවා. මේ contact එකට. තිරෝණිය මචං මට විල්ල කමු කවිතපන්. ඔක ආන්සර් කරයි දන්නේ අන්න ඒක යවුල බා සාමාන්‍ය ඔක මේ ඔකයි පර්සනල් නම්බර් එන්නේ බා ඔක ආන්සර් කරයිද කියලා කියන්න බෑ ඩේටන් ඈ බලට එනවද බලපන් මලේ ලයිව් එක ෂෙයා කරපන් ඈ හරි නම්බරේ ආවා හොමි නම්බරේ ආවා මේ ආන්සර් කරයිද කියලා නම් 7-5කට ෂුවර් එකක් නෑ අපි බලමු रीसन है ना बोला कट करा बोला उना रीसन है उना मजा रीसन है उना कट करा అవునా నే అవునా కట్ కరా బా కట్ కరా నేను లైవ్ బలాගෙන නෑ කරනවා බා ඕක කෑල්ලත් එක කෝල් එකක ගන්න ඕක हेलो मैं ඔයා මේ කවුද මේ අපේ නෝනට ඔයා කෝල් ගන්නෙ මේ ඇයි දන්නේ නැහැ නේද? අව කොහෙන්ද මේ කතා කරන්නේ? දැන් මට ඔයා කතා කර ඉන්නවා මේ මාට්ටුනා අපේ නෝනත් දැන් මේ කෝල් එකේ ඉන්න ගමන් මම මේ අපේ නෝනටත් ගැහුවා. හරිද? මේ ඔයා එහෙම සාමාන්‍යයෙන් පෞල් ජීවිතයකට එහෙම ඇඟිලි ගහන එක හරි නෑ නේද තුන්වෙනි එක විදියට. අනිත් එක මෙයා පොඩ්ඩක් වයසක ගෙනෙන්නේ අවුරුදු 45ක් වෙනවා. हेलो ඔයා දන්නේ මොකක්ද කියලා මට කොහෙන් හරි කෝල් එකක් ආවා නම්බර් එක කොහෙන්ද හම්බුනේ කියන්න ඔක්කොම කලින් දැන් අහන්නකෝ දැන් ඔයාද ගත්තේ අපේ නෝනද ගත්තේ මට මේ කෝල් එකක් ආවා තුන් හතර පාරක් මම කට් කරා කවුද කියලා මම දන්නේ නැහැ මෙහෙමයි මේ අහන්නකෝ අපේ නෝනට පොඩ්ඩක් මානසික ආබාධයක් තියෙනවා හරිද එයා පොඩ්ඩක් මේ අර සාමාන්‍ය පිස්සුවෙන් වගේ කතා කරනවා ඉතින් ඒ වගේ කට්ටියකින් ඔයා ඔහොම මේ අර අයිති ප්‍රයෝජන එක ගන්න එක ළමයි හරි නෑ නේද මම මේ වැඩිහිටියෙක් විදිහට කතා කරන්නේ අවුරුදු වට තේරෙනවනේ මට කතා කරන විදිහ තේරෙනවා අවුරුදු 17ක 15 විතර පොඩි කොල්ලෙක් ඉතින් පුතා මේ අහන්නකෝ එයාට මෙහෙමයි එයාට මානසික ආබාධයක් තියෙනවනේ ඉතින් ඔයා එයාව වගේ ඉතින් දැන් රිෂියර් එක ගලවන්න මොකද්ද කතාවක් කියලා තියෙනවනේ එහෙම හරි නෑ නේද කවුද කියන්නේ මේ දැන් මෙහෙමයි දැන් මේ මට මෙහෙමයි දැන් මට මේ ගැන ඒක කියන්නකෝ මම නම්බර් එක කොහෙන්ද ඔයාගත්තේ මේ අහන්නකෝ දැන් ඔයාගේ මේ මෙහෙමනේ ඔයාට අහන්නකෝ දැන් මට මේක ගැන ඇක්ෂන් එකක් ගන්න වෙනවා පුතා හරිද මම දැන් ඔයා මේක දිගින් දිගටම කතා කරලා තියෙනවා මට පේන විදිහට මේ ඔයා මේ මට පේන විදිහට මම අනිවාර්යෙන් ගිහිල්ලා මේක අනිවාර්යෙන් පොලිසිය පැමිණිල්ලක් දානවා පුතේ හරිද මේ කරන්න දෙයක් නෑ ඉතින් එහෙම වැඩි හිටියෙක්ට පොඩ්ඩක් ඔයා පොඩි ළමයෙක් නෙමෙයිද අවුරුදු 15ක විතර වැඩි හිටි මම දන්නේ ඔක්කොම කියන්න නම්බරේ කොහෙන්ද ඔයාගත්තේ නම්බරේ කවුද කියන්නේ කොයි පර්සනල් නම්බර් එක මෙහෙමයි අපේ නෝනට ඒ කියන්නේ දැන් එයා මම ඔයාලට කිව්වේ පුතේ නෝනා අහන්නකෝ එයා මේ අහන්නකෝ පුතේ හරි මේ කේන්ති ගන්න එපා දරුවෝ මම වැඩි හිටි මට අවුරුදු 50ක් වෙනවා හරිද ඔව් මගේ නෝනට අවුරුදු 45යි මේ අහන්නකෝ පුතා මට ඔයත් එක්ක අහන්නකෝ පුතේ කතා ගහන්නකෝ දැන් අපේ නෝනට පොඩි මානසික ආබාධයක් තියෙනවා එයා ගොඩක් ඔය සෝෂල් මීඩියා මේ අහන්නකෝ ඔයා පොඩ්ඩක් මේ ඩීසන්ට් කතා කරන්නකෝ පුතේ මේ අහන්නකෝ අපේ නෝනට පොඩි මානසික ආබාධයක් තියෙන හින්දා එයා
මේ අපි පේනවනේ කෑ ගහනවා යාට පොඩි ආබාධයක් තියෙනවා ඔය මේ පේන අනේ මේ ඔයා කෑ ගහන්න එපා පොඩ්ඩක් ඔයා දෙන්න එපා පොඩ්ඩක් අහමු චුට්ටක් ඉන්නකෝ මම මේ ප්‍රශ්නේ විතරයි මම යන්නේ අහන්නකෝ ඔයා කෑ ගහන්න එපා පේනවනේ දරුවෝ යාර පේනවනේ එයා කෑ ගහනවා පොඩ්ඩක් ඔයා මං කියන එක තීරුම් ගන්නකෝ ඔයා පුතේ මේ අහන්නකෝ දැන් මේ හරි පොලිසිය යන ප්‍රශ්න ඕනේ නැහැ මෙයා මෙහෙමයි වැඩේ මේ අපේ නෝනා පොඩ්ඩක් සෝෂල් මීඩියා පැත්ත පොඩ්ඩක් බලනවා වැඩි ඔය YouTube අනම්මනම් බලන මට පේන්නේ ඔයා මෙහෙම කරන කෙනෙක්ද මම හිතන්නේ එහෙම නම්බරයක් හොයාගෙන කතා කරපු කෙනෙක්ද ඔයා අනේ දන්නේ නැහැ මම එහෙම අහනවා ගොඩක් කල් අපේ නෝනා වඳුරනවාද මම වැඩක හිටියේ හරිද අනික මම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේත් නැහැ මම පාඩුවේ ඉන්න මිනිස්සුන්ට වෙන නම්බරේ කියන්න ඔක්කොම දෙලින් ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැහැ නේද මම මොකුත් කරන්නේ නැහැ මම පාඩුවේ ඉන්න කෙනෙක් ඔයාලට නම්බරේ කොහෙන්ද කියන්නේ මේක මගේ සමාජ නෙමෙයි අනවා ඉතිවාස්කම් උල්ලංඝනය කරනවා මාත් පොලිසිය යනවා හරිද ඉතින් අහන්නකෝ අපි දැන් මම පුතා මේ අහන්නකෝ මම කියන දන්නෙත් නැහැ ඔය අරි ඔයා කෑ ගහන්න එපා තේරුම් ගන්නකො පොඩ්ඩක් මේ මං කතා කර මේ අහන්නකො පුතේ මේ මෙහෙමයි දැන් ඔයා මේ මෙහෙම ඔයා කේන්ති ගන්න එපා ඔයාට කේන්ති කියලා මේ මාත් හොඳින් කතා කරා හරිද මානසික ලෙඩක් තියෙන සමාජ රෝග වෛද්‍යවරයෙක්ට පෙන්නන්නේ හරි පුතේ මෙහෙමයි හරි මම ඔයාට ගන්නම් කෝල් එකක් හරි මේ ඔයා පොඩ්ඩක් මේ ඔයත් මට පේන්නේ අපේ නෝනා වගේම මානසික ආබාධයක් තියෙන ළමයෙක්ද කොයිද හරි මම තියන්නම් මට පිස්සු කියන්නේ කෝල් එක මට පිස්සු කියන්නේ නෑ ඔයා කතා කර මම යනවා පොලිසියට දැන් ඔයාට මම ඔයාගේ වයස කීයද දරුවෝ වයස බබානින්නද මෙහෙමයි පුතේ මම ඔයාට හොතින් කතා කරන්නේ මේ හරිද එතකොට බබාතුලින් තමයි කලින් කතා කරේ තමුසේගේ නම් කිලෝ කිලෝ ඔයාට අම්මාට අඩේ ඔයාට 40ක් වෙනවද හරි මෙහෙමයි හරි දරුවෝ මේ අහන්න කමන්නේ හරි මේ හරි මල්ලි මට අවුරුදු 50ක් වෙනකොට මං කිව්වේ මේ අහන්නකෝ ඔයාට මම හොඳින් කියන්නේ අදින් පස්සේ අපේ නෝනාට ගන්න එපා හරිද ඒක මේ ඔයාට තේරෙනවනේ මානසික ආබාධයක් තියෙන නෝනලාට මමත් බඳලා ඉන්නේ හරි මේ අහන්නකෝ දැන් මම ඔයාට මෙච්චරලා හොඳින් කතා කරා හරිද දැන් ඔයා මොකද්ද අපේ නෝනාට දුම්කල පොවන්න කතා කරලා තියෙන්නේ ඉතින්නේ තමුස් කොහෙද මුලිගේ ජීවල් මම කුරුණෑගල ගාල්ලේ හරි අපි මේ ප්‍රශ්නේ හම්බෙලා විසඳගමු පුතේ එහෙනම් මම ඔයාට හෙට ගාල්ලේ පොලිසිය එන්ට්‍රිය දාලා නෑ කුරුණෑගල පොලිසිය එන්ට්‍රිය දාලා නෑ හරි ඕන්නේ අපිට දැනන්නේ අපිට බැංකියල් ඉන්නේ දැම්මොත් දැන්න වෙනවා අපිට දැන්දී හරි ඔයා ගාල්ලේනේ මම ඉන්නම් ඔයා කොහම්බෙන් හරි මම කෝල් එකක් ගන්නම් හරි දැන් එන්න බෑනේ මේ අහන්නකෝ වැදගත් විදියට කතා කරන්න මම ඔයත් එක්ක රණ්ඩු වෙන්න වෙන්නේ කතා කරේ රණ්ඩු වෙන්න හොඳට නැති රණ්ඩු වෙන්න හරි හරි මම ඇත්තටම මේ සිද්ධිය රෙකෝඩ් කරා මම මේක දානවා මේ අනිවාර්යෙන් කාට හරි දීලා ලොකු කාට හරි කෙනෙකුට දීලා සෝෂල් මීඩියා හරි දානවා ඔයාගේ හැසිරීම හරි අන්තිමයි දරුවෝ රෙකෝඩ් කරන්න රංජන් රාමනායකද මාත් රෙකෝඩ් කරනවා හරි දරුවෝ ඔයත් එක්ක කතා කරලා වැඩක් නැහැ අපි කෝල් එකක් ගන්නම් දකුණේ කොල්ලේ හරි මෙහෙම මට කියන්න තියෙන්නේ අපේ නෝනට කෝල් අපේ නෝනට කෝල් ගන්න එපා ඔයා අදින් ඒකට වල ඒකට වල අංකත් කරා මල්ල පැනලා පැලෙන්න මල බැල්ල මචං ඕකගේ ගෙදර ගිහිල්ලා තියෙනවා මම හරිද මචං ඕකට සාමාන්‍ය මල පනිනවා මචං මල පනින්නේ නැති නෑ ලුවෙත් මල පනිනවා ඉතින්